හයි ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මේ වැස්ස දවස්වල සීතල ඉද්දී බොන්න පුළුවන් රසම රස කැරමල් ටී එකක් හදමුද? රස වගේමයි මේක හදන්නත් හරිම ලේසි. විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි බලමුකෝ හදන විදිහ. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒක රත් වුණාට පස්සේ සීනි මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්න. ඔයාගේ රස අනුව මේ සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන සීනි ටික කැරමල් කරගමු. සීනි ටික කරගන්න නැතුව ලස්සන තද තැඹිලි පාටක් වෙනකම් විතරයි අපි කැරමල් කරගන්න ඕනේ. ටිකක් රත් වුණාම භාජනයේ මේ විදිහට කරකවගෙන හිමීට කැරමල් එක හදා ගන්න. සීනි ටික හොඳට කැරමල් වුණාට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා උණු වතුර මේස හැඳි 4ක් වගේ දාගෙන ආයෙමත් හොඳට කලවම් කරගමු. ගල් වෙලා වගේ තියෙන සීනි හොඳට දිය වෙනකම් කලවම් කරගන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ කිරි එකතු කරගන්න පුළුවන්. මම මෙතන දෙන්නෙක්ට වගේ හරියන්න කිරි මිලිලීටර් 350ක් වගේ අරගෙන තියෙනවා. මම ගත්තේ පිටි කිරි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. කිරි ටික හොඳට උතුරව ගමු. උතුරගෙන ඉද්දී තේ කොළ එකතු කරගන්න පුළුවන්. මම තේ හැඳි 3ක් වගේ තේ කොළ වලින් එකතු කරගෙන තියෙනවා. දැන් මේ ටික හොඳට උතුරව ගන්න ඕනේ. කිරි එක හොඳට උතුරගෙන ඉද්දී තලාගත් එන සාල් දෙකක් පොඩි කුරුඳු කෑල්ලක් මම එකතු කරනවා. මේක ඔයා කැමති නම් විතරක් එකතු කරගන්න. මේකෙන් තව රස වැඩි වෙනවා. ඉතින් හැමදාම බොන ටී එක වෙනුවට මේ විදිහට ඔයා හදලා බලන්න. ඔයා ගොඩාක් කැමති වේවි. ඔන්න දැන් අපේ කැරමල් ටී එක හදලා ඉවරයි. ඇත්තටම හරිම සුවඳක් මේ වෙලාවේදී දැනෙන්නේ. වැස්ස දවසක සීතල වෙලාවට ඉක්මනින්ම විනාඩි 10න් වගේ මේ විදිහට ටී එකක් හදාගෙන බීලා බලන්නකෝ රස කොහොමද කියලා. ඉතින් එහෙනම් අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.